සුබ දවසක් කියලා සාදරයෙන් පිළිගන්නවා ඔයාලව. අද අපි ඔයාලට අරගෙන ආවේ part time එකක් විතර කරගෙන පුංචි වගාවක වීඩියෝ එකක්. අපි දැන් බලමු ඒක මොන වගේද කියලා. අපි පටන් ගන්න ඉඳන් බලමු. අතන මේකේ නම් මේ පැකට් එකේ ඉඳලා දින පැල ගාන වැඩි. මොකද ඉඩකඩ ප්‍රශ්නේ පස් මාර්ගය හොයා ගන්න තියෙන අපහසුතාවත් එක්ක තමම හැම පැල තුනක් විතර ඉඳලා තියෙන්නේ. එහෙම නැත්නම් මීට වඩා සාර්ථකත්වයක් අතර අපිට ගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ 9 මිනිස් පැලේ හොඳට අතු බෙදලා තියෙනවා. ඒ වගේම කරලා හැදලා තියෙනවා. මේක ඇත්තටම එලි මහන් වගාවක්. ඔයාලට පේනද හොඳට කරලා හැදලා තියෙනවා. ඔයාලට පේනද මේ කරන් හැදෙනවා හැමතැනම. මේක ඇත්තටම එලි මහන් වගාවක්. අපි දවල්ටිකක් එහාට ගිහලා බලමු මොනවා වගේද කියලා. පේන ගහේ හැම අත්තකම හොඳට ගෙඩි පිරලා තියෙනවා. මට මේ සාර්ථක විදිහට පොඩිවට part time වගාවක් කරන්න ඕන. පෝර් ෂෙඩ්යුල් එක ගැන මම අනිවාර්යයෙන් විස්තර දාන්නම් ඔයාලට. නොදන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ අහලා දාන්න මැසේජ් එකක් දාන්න. ඔයාලට අවශ්‍ය ඕනම උපදේශයක් අපි ලබා දෙන්න. ඒ වගේම අපි සියලු වගාකරුවන් එකතු වෙලා හදාගත්ත WhatsApp සමූහයක් තියෙනවා. මම ඒකේ link එකත් ඔයාලට පහලින් දාලා තියන්න. එහෙම නොදන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් එතන ඉන්න ගොවි මහත්තුරුන්ගෙන් ඒ වගේම නිලධාරීන්ගෙන් අහලා දැනගන්න බලමු ඔයාලට. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.